සංග්‍රහය මත විද්‍යාලයේ අභිමානය ආරක්ෂා කරගෙන එකලව
මම හිතන්නේ අපේ පුංචි පැටවුන්සාර හරිම සතුටු දවසක් තාම පුරා කියලා දුර පුරා ඉස්කෝලේ යනවා අකුරු කරන්න. මම කැමති මෙතන ඉන්න දරුවන්ගේ දෙමව්පියන් ටිකක් කපාට වන්න. සමහර වෙලාවට අපි හිතනවා ඉස්කෝලේ පාඩම් දුන්නාට පස්සේ දැන් අපේ දරුවෝ ගැන කියන්නම ඉස්කෝලේ බලාගෙන කියලා. මොකද අපි එහෙම දකිනවා සමහර දරුවන්ගේ ගැටලු දිහා බලනකොට විශේෂයෙන් කොමචාරික අමාරක්ෂක අධිකාරිය නියෝජනය කරන නිලධාරියෙක් විදිහට හැමතිස්සෙම දරුවන්ගේ ගැටලු එක්ක තමයි අපි වැඩ කරන්නේ. ඉතින් සමහර වෙලාවට හිතනවා දෙමව්පිය විදිහට මේ කේන්ද්‍රයෙන් දරුවෝ මාසෙට ඇතුළත එරුවට පස්සේ ඔබේ වගකීම එතනින් අවසන් වෙන්නේ නැහැ. ඔබ හිතනවා දරුවෝ ඉස්කෝලේට මාළු දුන්නාට පස්සේ පාසලට දරුවෝ හොඳ දරුවෙක් වෙන්නේ එක පැත්තකින් ඒක බලපානවා. හැබැයි දරුවෝගේ කායික මානසික වර්ධනයට වැඩිපුරම බලපාන්නේ අම්මයි තාත්තයි ඇතුළේ පවුල ඔබ දරුවන්ට ලබා දෙන ආකල්ප ඔබ දරුවන්ට ලබා දෙන වටිනාකම. ඉතින් මම වැඩි වෙලා ගන්නේ නැහැ. මොකද මේ වෙලාවට මොනම හරි අමාරුයි. ගොඩක් වෙලාවට විතර වාඩි වෙලා ඉන්නවා. හැබැයි මට පොඩි කවියක් මතක් වුණා. අද දවසේ ඉස්සෙල්ලාම පාසලට පුංචි පැටවුන් කෙනා බලන් ඉන්නකොට. ඕගොල්ලෝ වගේ පුංචි දරුවෝ කෙනා බලන් ඉඳලා ඒක රචකයේ කියපු කවියක් මේක. හැබැයි මේක ඇතුලේ කතා කරන්නේ පුංචි ඔයාලට වඩා වැඩිපුර දෙමව්පියන්ට සහ අපිට. එයා මේක මෙහෙම ලියනකොට දෙමව්පියනි ඉස්කෝලේ යන උදේ පාන්දර බෑග් එකක් එල්ලගෙන ඉස්කෝලේ යන දරුවෝ දිහා බලන් ඉඳලා එයා මෙන්න මේක කතාවක් කියනවා. හොඳට අහගන්න මේක. වැඩි දෙමව්පියන්ගේ මම මේක හිතන්නේ. මේ රචකයා මෙතන මෙහෙම ලියනවා මේ යුනිෆෝම් එක ඇඳගත්ත පුංචි කඩක් එකක් දිහා බලාගෙන. එයා කියනවා විශ්වයම මානවයට දාපිටේ ඉඳලා කඩු කිසි වයින් දුහිතාස්තෙහන් කරා. එච්චරද ලොකු උන්ගේ දීන කඳුපතලා හිරුක පෙර මල් කැටුළු මම මනසකින් කරා. අපි ගැන කියන්නේ. ගෙදර කෙනෙකුට මොනවද අපි ළමයන් දෙන ආකල්ප. තව එකෙක් කරාද කරලා කොහොමද ඉස්සරහට යන්නේ. එහෙම නැත්නම් මේ අධ්‍යාපනය ඇතුලේ මගේ පුතාලා චෙක් කරන්නේ කොහොමද? හැබැයි අධ්‍යාපනය විතරක් නෙමෙයි මොකක්ද දරුවෝ රජ කරවන්නේ. හොඳ ආකල්ප, ආදරය, කරුණාව, සෙනෙහස, එකිනෙකාට ගරු කිරීම, ගුරුවරුන්ට ගරු කිරීම, අනිත් උදව් කිරීම. මේවත් අපි අපේ ළමයිට උගන්වලා තියෙනවා. ඒ රචකයා ප්‍රමිතිය මේක කියනවා. කෙලින්කොට කම්මැලි අකුරු ඉස්මතු වෙලා පාට විතරයි ඒකේ මානසිකවලිය කියලා. සුවඳ හොයනවා මල් වලට ගිනියවුලා පොතනතරි තැනකදී මුල් වලට වැරදිලා. අද එක වසරක පාඩම මේ පුංචි පුතාලුව සමවුරු පහකින් තමයි නව යෞවනයක් බවට පත් වෙනවා. හැමදාම ඔය සයිස් එකකින් ඉන්නේ අද ලබා ගන්න අත්දැකීම් තමයි කොහොමද පාවුරු කීපයකින් නව යෞවනයේ උනාට පස්සේ සමාජයට දෙන්න හදන්නේ. සමාජ මාධ්‍යවල දකින්න ඇති පහුගිය කාලේ මේ නව යෞවනයේ දරුවන්ට තියෙන ගැටලු මොනවද කියලා. ඒ සමාජවල කොහොමද ඉඳලා මේ කුලමාතිය මේ කාලේ දරුවෝ රැකගන්න පොදු ආකල්ප දරනට දෙන්නේ රචකයා කියනවා සුවඳ හොයනවා මල්වලට ගිනියවුලා. අවුරුදු 15ක් දාසක් වුණාට පස්සේ අපි ළමගේ ආදරේ හොයනවා. සෙනෙහස හොයනවා. දෙමෝපියන් දරුවන්ට මුදෙක් හොයනවා. හැබැයි අපි පුංචි කාලේ දරුවන්ට ඒක උගන්වලා ඒ නිසා සහකම්පනය ඇති සංවේදී පුතේ නිර්මාණය කරන්න පාසලට විතරක් බැහැ. වැඩි වගකීමක් තියෙන යවුමට වැඩි වගකීමක් තියෙන තාත්තට අම්මලා නැත්නම් තාත්තලා මේක පාඩම් දරුවෝ කොහොමද පාඩම් කරන්නේ. තාත්තලා නැත්නම් අම්මට ආදරේ කරන්න. දරුවෝ කොහොමද අම්මට ආදරේ කරන්න සංවේදී වෙන්න කියලා. ඒ නිසා මේ බලපෑම ප්‍රශ්නය අපේ සමාජයේ වගේ කියන අපි ඒක විතර දකිනවා. අපිට ඒක දරුවෝගේ ගැටලු පිටපස්සේ මේ බලපෑම කියන
නිසා අද